වාඩි වෙනකොට ඔයාට තියෙන්න ඕනි අරමුණක්. අපි ඒකට කියනවා වෙන විදියකින් නම ඒකට අපි කියනවා තියෙන්න ඕන හීනයක්. හීනයක් කිව්වහම නිකන් එනවා එකක් නේද? ඒක රැයට දැක්කාම උදේට අමතකයි. ඒ වගේ එකක් දෙක නම් මේක තියෙන්න ඕන මේ 12 වසරේ පන්ති වාඩි වෙච්ච කෙනෙක් අපිට හිතෙනවා. හැබැයි හීනයක් කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඔයාගේ ඇස් දෙක ඉස්සරහා තියෙන හීනයක් ඔය වාඩි වෙද්දි තියෙන්න ඕන. ඒ හීනේ පස්සෙන් යන අවුරුදු දෙකක් තමයි පුතේ ඔයාගේ උසස් පෙළ කියන අවුරුදු දෙක වෙන්නේ. එතකොට මේ උසස් පෙළ අවුරුදු දෙකෙන් ඔයා උසස් විදියට පාස් වෙලා ඔයිට වඩා උසස් තැනකට යද්දී ඔයා උසස් මිනිහෙක් වෙන්න ඕනේ. අපේ බලාපොරොත්තුව මේ පැය දෙක ඇතුලේ ඔයාගේ ඒ උසස් මනසට ආමන්ත්‍රණය කරන්න. ඒකෙදී අපි ඔය වයසේ හිටපු නිසා සහ අපිත් ඔය වයසේ ගෙවපු නිසා සහ ඔයාලා වගේ ගොඩාක් අය ඔය වයසේදී අපිට මේ විදිහටම හම්බ වෙච්ච නිසා අපිට හිතෙනවා සමහර දේවල් අවසානයේ කිව්වට වඩා හොඳයි මුලින්ම කියලා තිබ්බනම් කියලා. එහෙම එකක් අපිට මේ උසස් පෙළ පාන්තිවලදී ගොඩාක් දුරට හිතනවා අපරාධ මේ කතාව කලින් ඒගොල්ලන්ට කියලා තිබ්බනම් හොඳයි නේ වගේ එකක්. ඒ නිසා තමයි අපි හිතුවේ ගීතයක් එක්කම සින්දුවක් අහන ගමන්ම ඔයාලගේ හිතවලට ඔය හීනේ කතාව ගේන්න. ඒ නිසා අපි මේ වැඩසටහන නම් කරනවා හීන වලට පණක් කියලා. හීනයක් හදාගන්න ඕනි පුතේ. පණක් තියෙන හීනයක්. පණක් තියෙන හීනයක්. ඒ හීනේ හැබැයි වෙන දවසට ඔයා වගේම ඔයාගේ දෙමව්පියෝ වගේම අපිට හරි සතුටු වෙනවා මේ ලෝකෙට ඔය පුතේ වාඩි වෙච්ච අපි ඉස්සරහ වාඩි කරගත්තු දරුවෝ මේ ලෝකෙ දිනනා එහාට යනවා දැක්කහම ඒකෙන් වැඩියෙන්ම සතුට වෙන පිරිස අපි. ඒක ප්‍රයෝජනෙ ගන්නවාල වෙන්න පුළුවන්. නමුත් වැඩියෙන්ම සතුට වෙන පිරිස දෙමව්පියන් සහ අපි. ඒ නිසා තමයි අපි අර කිව්වේ අපේ යුතුයකම මේක අපි වාරන්නේ කතා කර යුතුයි කියලා. එතකොට මේ කතාවට අපි මං කිව්වේ පාර හදාගන්නේ සංගීතයත් එක්ක නිසා කලාව ගැන චූටි කතාවක් කියලා ඉන්නම්. මොකද මෙතන කලා විෂය ධාරාව වගේම විද්‍යාව මැත්ස් නේද? තාක්ෂණ විෂයන් විශේෂ ගණනාවක දරුවෝ ඉන්නවා. මොන විෂය කරත් පුතේ අපේ ඇතුලේ තියෙන්න ඕනි අර මම කලින් කිව්වා වගේ උසස් මනසක්. උසස් විනිහෙක් හැදෙන්න ඕනි. ආන්ගේ වෙනුවෙන් කලාව ලොකු දායකත්වයක් දෙනවා. ගුරුවරයෙක් වෙන්න කලින් ඊට වසර 15කට විතර උඩදී ගුරුවරයෙක් වෙන්න කලින් මම චිත්‍රපට ක්ෂේත්‍රයේ වැඩ කළා. මම අධ්‍යක්ෂකවරයෙක් විදිහට අවුරුදු ගාණක් වැඩ කළා. ඒ චිත්‍රපට ක්ෂේත්‍රයේ තියෙනවා ජනප්‍රිය කියමනක් හදවත ස්පර්ශ කරන්න බැරි නම් කැමරාවට අත තියන්න එපා කියලා. ඒක හරි ලස්සනට භාවිතේ තියෙනවා චිත්‍රපට ක්ෂේත්‍රයේ. කැමරාව අතර ගන්න කෙනා අපිට හොරා අපේ හදවත ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශ කිරීම තුළ තමයි කලාවේ රසය කියන එක අපිට දැනෙන්න ගන්න. ජපානයේ ඉන්නවා හයිකු කවියෙක් මත්සුවා බැෂෝ. බැෂෝගේ ගෝලයා කිකාකෝ. බැෂෝ සහ කිකාකෝ දවසක් යනවා උද්‍යානයේ. ඇවිදින්න ඉන්න අතරේ දකිනවා බත්පුරේ. කිකාකෝ බත්පුරව දැකලා කිකාකෝ කියන්නේ ගෝලයා. ගෝලයා බත්පුරව දැකලා කවියක් කියනවා මෙහෙම. ගන්න බත්පුරාගෙන් පියාපත් යවල මෙන්න ඉදුණු ගම්මිරි සැටයක්. ඔයාලා බත්පුර දැකලා තියෙනවනේ. ඉදුණු ගම්මිරි සැට දෙකක් වගේ තියෙනවා ඇස් දෙක ලොකුවට. පියාපත් තියෙනවා ඊට පස්සේ. නේද? මෙයා කියනවා කිකාකෝ කියනවා ගන්න බත්පුරාගෙන් පියාපත් යවල. ගලවලා ගන්න බත්පුරාගෙන් පියාපත් යවල. මෙන්න ඉදුණු ගම්මිරි සැටයක්. මේක ගිහින් දෙනවා බැෂෝට. බැෂෝට දීලා අහනවා සර් මම කවියක් කියවන එක ලස්සනද බලන්න. බැෂෝ බණිනවා ඔබ කවියෙක් නෙවෙයි. ඔබ මේ සමාජයට ගැලපෙන එකකුත් නෙවෙයි. ඔබ මේ සමාජයට වෛර කරන එකෙක්. ඔබ බත්පුර මැරුවා. කවියෙකුට කවදාවත් කලාව කරන කෙනෙකුට ඒ වැඩේ කරන්න බෑ කියලා. බැෂෝ ලියනවා කවියක් ඒකටම මෙහෙම. රතුගම්මිරි සැටයකට දෙන්න පියාපත් වලක් මෙන්න බත්පුරේ. පේනව නේද පුතේ වෙනස?
ගෝලයා බත්පුරම මැරුවා. බත්පුර මරලා ගම්මිරිසටයක් ගත්තා. දැෂෝ ගම්මිරිසටයකට පිහාට දීලා ජීවියක් දුන්නා. නැත්නම් බත්පුරේ කැටි කළා. කලාවේ අරමුණ තියෙන්නේ ඕනොතන. කලාව තියෙන මිනිස්සු කලාව හදවත් ඇතුලේ තියෙන අය අනිත් අය ගැන සහකම්පනයක් තියෙන අය. එහෙම නැත්නම් අපි කියනවා හදවතේ තෙතමනිය තියෙන අය කියනවා. ඒක කොහෙන්ද අපිට මේ කලාව කියන කෙන්නේ? අපි නම් දන්නේ නැහැ කලාව බැරි නිසා තමයි අපි සයන්ස් වලට ආවේ. කලාව බැරි නිසා තමයි අපි මැත් කරන්නේ නේද? එහෙම කියනවා. නමුත් ඔය කලාව කියලා අපි හිතාගත්තු සීමාවට වඩා ගොඩක් එහා දේවල් ටිකක් තියෙනවා. ඔය හැම කෙනෙක්ම කලාව කියන එක විඳිනවා කුංචි කාලේ ඉඳලා. ඔයා හරියටම කලාව කියන එක විඳින්න ගන්නේ අම්මගේ කුසේ ඉන්න කාලේ. අම්මගේ කුසේ ඉන්න කාලේ අම්මා හරි ආදරෙන්. තමන්ගේ කුස පිළිවදින ගමන් කවි කියනවා තමන්ගේ ඔයාට දැනෙන්න ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශෙත් එක්ක අම්මා කියපු කවි ටික ඔයාගේ කනට ඇහෙනවා හිමින් හිමින්. ඔයා මම කුසෙන් ආපු දවසේ ඉඳලා අම්මා කියන නැලවිලි කවි ටික ඔයාගේ මුල්ම රස විඳිනිය බවට පත් වෙනවා. ඔයාගෙන් නැලවෙනවා, ඔයා ඒක විඳිනවා. 150කට වඩා සර් ඉන්නවා අරමුණක් නැතුව ඔය පුටුවේ වාඩි වෙච්ච. සමහර අයට අරමුණක් තියෙනවා. එයා අරමුණ එයා දන්නේ නැහැ. උදාහරණයක් කියන්නකෝ. එයා ආස සීමන් කෙනෙක් වෙන්න. එයා කලාව විශ්වවිද්‍යාලව කරනවා. එයාට තේරෙන්නේ නැහැ එකපාරට මේකට යන පාත් එක කොහෙද කියලා. කොහොමද යන්නේ කියලා මෙයාට තේරෙන්නේ නැහැ. අරමුණ හදාගත්තට හීනෙට යන පාර සුද්ධ කරගෙන නැහැ. ඒ නිසා හරියට අරමුණක් ඇතිව ඔය පුටුවේ වාඩි වෙන්න ඕනි කියන එකයි. හරි හීනයක් හදාගෙන ඔය පුටුවේ වාඩි වෙන්න ඕනි කියන එකයි අපේ කතාව. මම කිව්වේ ඔය අදහස් පුතේ හැදෙනවා ඔයාටත් කලින් ඔයාගේ අම්මා ගාව. ඔයාට මතක ඇති චූටි කාලේ අම්මලා ඔයාට කියනව නේද? මගේ පුතේ, මගේ දුවේ ඔයා දොස්තර කෙනෙක් වෙන්න ඕනි. ඔයා ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕනි. ඒකම තමයි ඔයා චූටි කාලේ කවුරු හරි යවුවත් කියන්නේ නේද? මම දොස්තර කෙනෙක් වෙන්න ඉන්නේ. මම ඉංජිනේරුවෙක් වෙන්න ඉන්නේ. හැබැයි ඊටත් කලින් ඔයාගේ අම්මා ගාව තිබුණා ඊට වඩා ලස්සන පුංචි බලාපොරොත්තුවක්. නැත්නම් ඊනියක්. අම්මගේ උකුලේ ඉන්න මේ බඩ ගන්න දන ගන්න චූටි දරුවා තමන්ගේ කකුල් දෙකෙන් කවදද නැගිටින්නේ කියලා බලන්න. අම්මලා හරි ආසාවෙන් ඔයාලට මතක නැතත් ඔයාලට ගෙදර තියෙන අන්තකින් මෙහෙම ඇති යාන්තමට හිට ගන්න පුළුවන් දරුවව තියලා අතහැරලා බලනවා එයාට කෙලින් ඉන්න පුළුවන්ද කියලා. දරුවා කෙලින් කකුල් දෙකෙන් හිටගත් දවසට අම්මා හරි සතුටෙන් අත්පොළ සම්දීලා hina වෙලා කෑ ගහනවා මගේ පුතා දැන් නැගිටිනවා කියලා. මගේ පුතාට ඇවිදින්න පුළුවන් කියලා. අම්මගේ පළවෙනි හීනය ඔක. අම්මගේ ඊළඟ හීනේ තනියෙන් නැගිට මේ දරුවව අම්මගේ අතින් අල්ලන්නේ ඒ වටේ රවුමක් එක්ක කරන්නේ. දොස්තර කෙනෙක් කරන්න නෙවෙයි. ඒ වටේ රවුමක් එක්ක කරගෙන යන්න. අම්මට හරි ආසයි. මගේ කුසෙන් ඉපදිච්ච දරුවා දැන් ඇවිදිනවනේ. අම්මත් එක්ක දැන් විදුල වටේ යන්න පුළුවන්නේ. අම්මට හරි ගැම්මට මේ පුතාවත් අරගෙන දැන් ඇවිදින්න පුළුවන්නේ. කියන පුංචි හීනය අම්මලා ගාව තිබුණා. ඒක අම්මලා මෙන්න මෙහෙම හිතුවා.
අම්මගේ තිබිච්ච පළවෙනි හීනේ. ඒ අම්මලා දකින්නවා පුතේ ලෝකයක් ඔයාලගේ ඇස් දෙකෙන්. ඔයාලගේ ඇස් දෙකෙන් ඒ අම්මලා ලොකෝ හීන දකින්නවා. ඒ හීනේ හැබැයි කරන දොරටුව තමයි ඔය පුතේ වාඩිලා ආරම්භ කරන්නේ. දොස්තර කෙනෙක් වෙන්න කලාපුටුවේ කලාදහරාවේ පුතෝක වාඩි වෙලා වැඩක් නෑ නේද? ඔයාගේ ගමන තීරණය වෙන්නේ ඔයා වාඩි වෙන වැක්කුවට අනුව. ඔයා ඒ හීනේ හදාගෙන ඉවරයි. ඒ හීනෙත් එක්කයි ඔයා වාඩි වෙන්නේ. අම්මලා කියන්නේ මොකක්ද? අම්මලා ඒ හීනෙට ඔයාව ගෙනියන්න නොවිදිනා දුක් විඳිනවා. අම්මලා හීන දකින්නවා තනියේ. නිදි නැතිව ඉරට කලින් නැගිටලා හඳක් නිදි කරගෙන අම්මලා දුක් වෙනවා ඔයාලා වෙනුවෙන්. ඔයාලගේ හීන වෙනුවෙන්. මගේ කලින් පොතේ කවියක් තියෙනවා මෙහෙම අම්මගෙන සිරිමා බෝ මනුවේ මාතියලා පිරිවේරෙදි සෑර අනුගෙන් පැතුවා කුස තුල සක්මන් කළ පැටවා සුර විවනේ සත්‍ය විදුනේ වාක්‍ය මව පදවිය මගේ හිතේම කරා රට්ටකිය පොඩි ලෝකතාව මේක නම් ගොඩක් තියෙනවා අම්මලා එහෙම හිතන්නේ නේද ඇතෙක් වගේ පුතෙක් වුණ නිසා පුතෙක් වුණාම ඇතෙක් වගේ වෙන්න ඕනේ ඇතෙක් වගේ කියන්නේ බඩ ටිකක් ලොකුවට එහෙම එකක් නෙවෙයි ඇතෙක් වගේ පුතෙක් තමයි අම්මට ඕනේ පොතක් වගේ බබලෙන්න අම්මා ආසයි පුතක් වගේ බබලෙන්න බයක් නැතුව පාරේ යන්න පුළුවන් ඇතෙක් වගේ පුතෙක් ඉන්නවනම් මේ කතාව මතක් වෙන්නේ මට අපේ දරුවෝ දැන් අමුතු ආශාවන් එකට ගිහින් තියෙනවා පුතාලා දුවල වෙන්න හදනවා දුවල යන්න හදනවා මම කලින් වැඩ කරපු ඉස්කෝලේ ඔයාලා වගේ 13 මන්දිය දරුවෝ ටිකක් මට දෙනවා දුරගත්තුවා සර් කියන්නේ මගේ කොණ්ඩේ කපන් බාප්පුලා ටිකක් ඉන්නවා ළමයි ටිකක් අල්ලගෙන යන්න දෙන්න කියලා මම ගියා ඒගොල්ලොත් එක්කම සැලෝන් එකට මම ඉස්කෝලේ ගියපු අලුත සැලෝන් එකට යනකොට සැලෝන් එකේ කොණ්ඩේ කපන කෙනා ඉන්නවා මම ඒක බැලුවා මේ ගැහණු ළමයින්ගේ කොණ්ඩේ කපන දැනත් මේ ළමයින්ගේ කොණ්ඩේ කපන දැනත් මොකද කොණ්ඩේ කපන හානියා ගෙලින්ගේ බෙහෙත් හොයාගන්න බෑ කාන්තාද පිළිවිද කියලා හොයන්න බෑ කොණ්ඩේ භාගයේ කියන්නේ තට්ටු දෙකයි යට තට්ටුව හොඳටම රොඩු ගහලා උඩ තට්ටුව පේන්ට් කරලා උඩ තට්ටුව පේන්ට් කරලා ඒක තමයි ආවරණයෙන් දාලා තියෙන්නේ තාත්තගේ ෂර්ට් එකක් ගනන් මල්ලිගේ කලිසමකුත් දනා කලිසම කොටයි ෂර්ට් එකේ ඉන්න ලොකුයි මේක දිහා බැලුවම රැවුලක් පුගාලා උඹහින් ඇදලා ගත්ත තලගොයා වගේ ඒක තමයි අර ළමයිගේ වීරයා එහෙම ඇසින් අපේ දෝරිලාගේ සුදු තාත්ති තමයි අපේ කොල්ලන්ගේ පරමාදර්ශී වීරයා මම බැලුවා හත්තලාම ඉතින් මේ වගේ මුණන්නේ දෙන්න කොණ්ඩේ කපන්නේ නැහැ දෙන්නේ ඒ විදිහට ඔය කොණ්ඩේ පැත්තක් පුගානේ කෙන්නේ ස්ටයිල් එකක් විදියට නෙවෙයිනේ ඕකාවේ මේ ජයරජුරන් කාලේ දඬුවමක් විදියටනේ දඬුවමක් විදියට අපේ කන්නේ සර් ඕකනේ මේ කොණ්ඩේ පැත්තක් පුගානේ වගේ දැන් ඒක ස්ටයිල් එකක් ඉතින් අර අම්මලා හිතන ඇතෙක් වගේ පුතේ දැන් අම්මලාට නැති වෙලා තියෙනවා ඉතින් අම්මලා කියන්නේ අම්මලා පුතේ දුක් වෙනවා අම්මලා මහන්සි වෙනවා ඔයාට හෙටක් හදන්න ඔයාගේ හීනය ගෙනියන්න. මම පොතේ උදායක කවියක් මම චුට්ටක් මතක් කරන්නම් අම්ම ගැනම තියෙන. ඉරට ඇහැර වෙන සඳ නිදි කරවන තරු පොකුරට සෙනෙහස පොනා ඇසට නිදි නැතිව සාගෙන උහුලන පිරිත් පොතේ මහා පිරිතයි මගේ අම්මා. ජීවන විල්තර සුවඳ විදාලන විකසිත පියුමක සිත නිවනා දරුවේ මාපියස දුක සනසවනා සෙත් කවියකි මට මගේ ආදර අම්මා. රුසිරු අතර කිරට රුහුරු දෙන දරුවන් දැසේ වා රකිනා මතු බුදු වන්නට පාරමි පුරනා බුදු බණ පදයකි මගේ අම්මා. ඇත්තටම අම්මලා පුතේ ඔයාගේ හීන වෙනුවෙන් ඒ දින දුකට ඔයා ඒ හීනේ ඇස් දෙක ඉස්සරහට තියලා හැබැයි කරලා පෙන්නන්න ඕනේ.
එය ඉනිමන් කනවා. අම්මා කියන්නේ මම අර මුලින් කිව්වා වගේ පුතේ සසරක් කියලා කිව්වේ ඒකයි. අම්මලා තමන්ගේ දුක් සියල්ල හංගගෙන බුදු වෙන පුතුන් හට විවරණ දුන්නා වගේම ඒ වෙනුවෙන් ඉනිමන් හදනවා. ඔයාගේ හිණෙන් ඔයා ගෙනියන තැනට යනකම් ඔයා යන තැනට වෙනකම් අම්මා තාත්තා ඔයාගේ ළඟම ඉන්නවා. අපිට ටිකක් මොනවාර කිව්වේ උසස් පෙළ පන්තියේ වාඩි වෙනකොට උසස් හැඟීම් තියෙන්න ඕනි. සමහර වෙලාවට උසස් අය පහත් විදියට දකින්න වයසක් ඕක. අම්මව දැනෙන්නේ නැති තාත්තව දැනෙන්නේ නැති කාලයක් බවට සමහර වෙලාවට ඔය කාලෙපත් වෙනවා. කිසිම වෙලාවක පුතේ අම්මව මඟ හැරගන්න එපා. අම්මව මඟ හැරුණොත් ආපහු ඒක ගන්න බැරි වෙනවා. අපිට ඒ වේදනාව ජීවිත කාලෙම විඳින්න වෙනවා. මොකද අව්‍යාජව ඔයාගේ හිණේ පස්සේ ඉන්න කෙනා ඔයාගේ අම්මා නිසා. කතා ගොඩාක් මතක් වෙනවා අම්මා ගැන. උදාහරණයක් ගොඩාක් මතක් වෙනවා අම්මලා ගැන. දරුවෝ අම්මලාට කරන දේවල් ගැන මතක් වෙනවා. ඔයාලට කියන්න තරම් දෙයක් නෙමෙයි. පහුගිය දවසක එක පුතෙක් කියන්න බෑ. එක සතෙක් තමන්ගේ අම්මවයි තාත්තවයි මරනවා. ඒ අනන්තරීය පාප කර්මය කරගන්නවා වෙන දෙයක් නිසා නේද? මද්ද්‍රව්‍ය නිසා. ඔය වයස හරි පරිස්සමෙන් ගෙවන්න ඕන කාලයක්. අම්මව තාත්තව විසුනොත් මග හැරුණොත් ආය අහුලන්න බෑ කිව්වේ ඒකයි. මම කේ කතා ගොඩාක් මතක් වුණාට කියන්න වෙලාවක් නැති නිසා අම්මලාව අතහැරින්නම බැරි නිසා අම්මා ගැන තව එකම එක සින්දුවක් අහමු අපි. මේ සින්දුවේ අවසාන පද තේලියේ අපි හැමෝම අපේ අම්මා ගැන හිතන ඒ එකම ප්‍රාර්ථනය තියෙනවා. ඔයාගේ අම්මව ඇස් දෙක ඉස්සරහා මතක් කරගෙන අපි මේ සින්දුව අහමු. Pasnos
අපේ ගමේ හිටියා තාත්තා කෙනෙක්. තමන්ගේ ජීවිතේ ගොඩාක් කැපකිරීම කළේ තමන්ගේ දුවට උගන්වන්න. එයා ඔයාලා වගේම ඔය පුටුවේ වාඩි වෙලා ඉඳලා ගෙදර තියෙන ප්‍රශ්න ටික නිසා එයා මහන්සි වෙලා වැඩ කළා. අවසානයේ නැවතුනේ වෛද්‍ය පීඨේ. එයාගේ උපාධි කටයුතු අවසන් කරගෙන උපාධි ප්‍රදානෝත්සවයේ එනකොට මේ දරුවා ගෙදර ඇවිල්ලා කියනවා තාත්තට තාත්තේ ඔයා නම් මගේ උපාධි ප්‍රදානෝත්සවයට එන්න එපා. මොකද එතෙන්ට එන හැමෝම එන්නේ වාහනවල. එතෙන්ට එන හැමෝම එන්නේ හොඳ ඇඳුම් ඇඳගෙන සපත්තු දාගෙන ඔයා විතර කාගෙන සෙරප්පු දෙක දාගෙන එතෙන්ට එන්න එපා. එහෙම වුණොත් මට ලැජ්ජයි. තාත්තා දුවට ලැජ්ජ කරන්න බැරි නිසා දුව අපහසුතාවයට පත් වෙයි කියලා තාත්තා හිතනවා මම යන්නේ නැහැ මේකට. උපාධි ප්‍රදානෝත්සවයේ දවසේ තාත්තා ලියනවා පුංචි ලියුමක්. පොඩි ලියුමක් ලියනවා. පුතේ උඹට ලැජ්ජ කරන්න මම ඔතනට ඉන්නේ නැහැ. උඹට ලැජ්ජ වෙන නිසා ඔබ මගේ මන ගෙදරට එන්න එපා. තාත්තා එදා එළින මැරෙනවා. තාත්තලාට කරන්න පුළුවන් දේ තාත්තලා කරනවා. දරුවෝ විදියට අපි ඒක ගන්නෙ කොහොමද කියන එක ගැන අපි හිතන්න ඕනි. කවි පොතේ කවියක් තියෙනවා මේක මගේම ළඟම අත්දැකීමක් නොවුණත් ඔය වගේම කතාවක්. මේ තාත්තා වැඩ කරන්නේ පාරේ තාර දාන රස්සාව කරන්නේ. පාරේ තාර දානවා. කොහොමද කියනවා නම් අර දිග කලිසමක් දෙකට කපලා ඇඳගත්තු ෂෝටක් ඉනෙන් වැටෙනවට ලණු පොටක් ගැට ගහගෙන සෙරෙප්පු දෙකක්වත් නැතුව මහ ගිනි දවල් පාරේ තාර දාන මේ තාත්තා මහන්සි වෙනවා යාගේ දරුවන්ට උගන්වන්න. එයාගේ දරුවෝ ඉගෙනගෙන යනවා කොළඹට. එහෙමම නවතිනවා කොළඹ. ඒගොල්ලෝ ආපහු එන්නේ නැහැ ගෙදර තාත්තා බලන්නවත්. තාත්තා නැති වුණා කියලා පණිවිඩය ආවට පස්සේ මේ දරුවා ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා තාත්තගේ මිනි පෙට්ටිය ඉස්සරහා ඉන්නකොට මෙයාට මතක් වෙනවා එකින් එක තාත්තා යා වෙනුවෙන් කරපු දේවල්. ඒ දරුවට හිතුනේ මෙහෙමයි කියන කතාව මම කවියකින් ලියනවා. පස්සේ ඒක අපේ ඩිලාන් සර් තනු සහ සංගීතවත් කරලා ඩිලාන් සර් කලින් වැඩ කරපු ඉස්කෝලේ ළමයෙකුට ගායනා කරන්න දෙනවා. ඒ ගීතයක් වලටපත් වෙලා. ඒක තියෙනවා මෙහෙම. ඉරට ළඟ දූවිලි වනා යට පාරේ ගිනි මල් පොකුරු පිපුණා. නිර්වතින් නැවිදිනා දෙක කුල් දිලිදු යද මෙන් බැඳී තිබුණා. සංසාර මාවත දිගේ තව බොහෝ දුර යා ගන්න තිබුණා. පාර උණු වෙන්න තරමටත් වැඩි ගින්දරක් පපුතුරේ දැවුණා. පැලේ දුක්ගිනි හිසේ දැවෙමින් දරුවන්ට සිසිලසක් සොයනා. පඬු පුලයි නොබ තාත්තේ මහා බඹු කෙසියෝ ළඟම අවුලනා. පාර අයිනේ මාර ගහ මුල වාඩි දී හිඳ කිමන් හරිනා. ඇත්තමයි නලලතේ රැඳු දා බින්දු තව මොහොනේ තිබුණා. මිනි පෙට්ටියේ තාත්තගේ නලලේ දා බින්දු තියෙනවා කියලාත් එයාට පේන්න ගත්තේ තාත්තා නැති වුණාට පස්සේ. ඉස්කෝලේ යන්නට අරන් දුන් සපත්තුවේ කළු පාට වැවුණා. ඊට වැඩියෙන් පාට ගැන්නුණු තෑග්ග ණය මත බෙදන් ඉන්නා. උපදිනාමතු භවයේ දිනයක බුදු වෙන්න පාරමී පුරනා. තාත්තගේ පෙට්ටියේ දින් පේනවට මට වහන් හිටියා. මෙයා හිතනවා අත්මේස් දෙක දාලා තියෙන්නේ. තාත්තගේ අතේ තියෙන කරකැට ටික මට පෙනෙයි කියලා වෙන්නේ නැති. තාත්තලා අම්මලා වගේමයි. ඔයාගේ ඉස්සරහා එන්නේ නැති වුණාට ගොඩක් හිතින් අඬ ඔයා වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරනවා පුතේ. ඔයාගේ හිණට යනකම් මේ තාත්තලා.
පත්චි ගොඩේ දිගයි මට කෙතේ දිනයි ගහවැලේ මලයි මට අපපත්චි මල් පෙනුනට ගස්වල මල් හැදෙන්නේ පුතේ මුල් විසින් උරා ගන්නා ලද සාරයට අනුව. මුල් පේන්නේ නැහැ ගහට. මල් ටික දිහා බලන අපි මුල් ටික කරන දේ ගැන හිතන්නේ නැහැ. තාත්තලත් එහෙමයි. තමන්ට තමන්ගෙන් එන බාධකය අඳුරගත්තේ නැත්නම් ඔයාට පුතේ ඔය හීනට යන්න බෑ. ඔය හීනට යන්න බෑ. හීන දකින්න පුළුවන් හීන එලි කරගන්න බැරි වෙනවා. පළවෙනියෙන්ම එන වැඩේ තමයි ඔය වයසේදී ඇති වෙනවා අර මම කලින් කියපු මම ඒක මුලින්ම කිව්වෙත් ඒකයි. උසස් පෙළ පන්තියේ ඉන්න උසස් දරුවන්ට උසස් විදියට ඉන්න අය පහක් විදියට පේන්න ගන්න වයසක් කියලා ඔක. එතකොට තමන් උසස් කියලා හිතනවා අනිත් ඔක්කොම පහක් කියලා හිතනවා. ඒ උසස් එක ඇතුලේ ඔයාලා තව දේවල් හොයන්න ගන්නවා ඔය වයසේදී. සුදු අම්මලා හොයාගෙන යනවා. සුදු තාත්තලා හොයාගෙන යනවා නේද? ගෙදර ඉන්න තාත්ති කණු වෙනවා. ගෙදර ඉන්න අම්මි කණු වෙනවා. අලුතෙන් හම්බ වෙච්ච කෙනා සුදු වෙනවා. හොඳ වෙනවා. එයා එක්ක ජීවිතේ අලුත් හීනයක් හදනවා. මේ යන්න හදන ගමන මගින් බහැලා හැරෙලා යන්න බෑ පුතේ. මොකද හීනවලට පණක් තියෙනවා. ඔයා ඔය හදන හීනෙට පණක් තියෙනවා. හීනවලට යන්න ෂෝට් කට් නෑ. කෙටි පාරවල් නෑ.
ඒවට යන්න ඕනි ඔය ගමනේමයි. ඒ නිසා ඔය ගමන ගිහිල්ලා ඔයා හදාගන්න හීනේ. පණක් ඇතුව ඔයා හදාගන්න හීනෙන් ඔයා වසන්තය දකිනවා. ඒ වසන්තය දකින්න යන මේ වන්දනාවේ මගින් හැරෙන්න බෑ අපෝ. සේනානායක වෙරළියද්දයන් ගායනා කරනවා ගීතයක්. ඒකට ප්‍රස්තුතය මෙහෙමයි. ඔයාලා වගේම වයසක තරුණයෙකුට තරුණ දුවෙක් ඇවිල්ලා කරනවා යෝජනාවක්. අද කාලේ එහෙමයි. දුවල තමයි මේ පුතාලට යෝජනා ගෙන්නේ. හේතු තියෙනවා නම් සාක්ෂිත් එක්ක තියෙනවා පෙන්නන්න. දුව ඇවිල්ලා කියනවා අයියේ අපි යන්න වෙන වන්දනා ගමනක්. ඒ කියන්නේ අර කීනේ හදාගත්තු වන්දනාවට මෙහායින් වෙන වන්දනා ගමනක් යමු. ඊට කියනවා මෙහෙම කන්ද පිරිමැද ලන්ද මුදුනට ඒවි හඳ පායලා. ඒ කියන්නේ හඳ ඇවිල්ලා ඌරැච්චි කරලා දුරෙන්නේ. එහෙම එකද මේ කියන්නේ? හඳ ඌරැච්චි කරනවද? අන්නේ. එහෙම එකක් නෙමෙයි කියන්නේ. කන්ද පිරිමැද ලන්ද මුදුනට ඒවි හඳ පායලා. ප්‍රේමයක් හටගන්නේ ටිකෙන් ටික හිත ඇතුලේ මේක මොහොත වෙලා උඩට එනවා. වන්දනාවක යන්නේ කොහොමද? නංගී අපි දෙන්න මග බහැලා කියලා මේ තරුණයා කියනවා. එහෙම ආවට අපිට බෑ වන්දනාවක් වෙන වන්දනාවක් යන්න මේකේ මගින් බහැලා. වන්දනාවක යන්නේ කොහොමද? නංගියේ අපි දෙන්නම මග බහැලා. බලන්නකෝ බුද්ධිය තියෙන මේ පුතා අර දුවට දීපු නැත්නම් ඒ සහෝදරියට දීපු උත්තරේ අපිට වෙන වැඩක් තියෙනවා. අපිට ඒක නිසා මේක මෙහෙම පටන් ගන්න බෑ. අරලියා මල් ඔහේ පිපුණට පොයේ නෑ විදින්. අරලියා මල් පිපෙනවා. ප්‍රේමය හට ගන්නවා. ඒ වුණාට කාලය ඇවිල්ලා නෑ තාම. පොය ඇවිල්ලා නෑ. අරලියා මල් පිපෙනවා. පොය. පුරා පොයට මලොත් අරගෙන පිටම පන්සල් කියනවා. පුරා පොයට අපිට ආශිර්වාදය හම්බෙච්ච දවසට හරි කාලය ආපු දවසට මලොත් අරගෙන දෙමාපියන්ගේ ආශිර්වාදෙත් අරගෙන අපි ඔය ගමන යමු නම්. ඒ නිසා දැන් නම් මගෙන් හැරෙන්න බෑ. මොකද මගේ හීනීට වඩා ලොකු නිසා. ප්‍රේමය කියන්නේ එක පැත්තකින් ගත්තාම බුද්ධියත් එක්ක යන්න ඕන වැඩක්. බුද්ධියත් එක්ක යන්න ඕන එකක්. බුද්ධියත් එක්ක ගියොත් ජය ගන්න පුළුවන්, විඳින්න පුළුවන්. හරිම ලස්සන දෙයක්.
මහා පරිත්‍යාගය ඇතුලේ තියෙන දෙයක්. ප්‍රේමය අහිමි වෙච්ච තැන ප්‍රේමයේ වෛරයේ අතරේ වෙනස ගසකට සමයි කියලායි කියන්නේ. ඔය කොච්චර ආදරෙන් හිටියත් වෙන දවසට ඇති වෙන වෛරය ප්‍රේමයට වඩා දරුණුයි. ඔක හොඳටම වින්දේ අපේ හාමුදුරනේ යශෝදරා. දරුවෙක් එක්ක යශෝදරාව තනි කරලා සිදුහත් කුමාරයා පිහිගෙන් නික්මෙද්දී හිතන්න අද කාලේ වගේ වුණා නම් යශෝදරා කියන ටික නේද? යශෝදරා කියන ටික ප්‍රසිද්ධ මාධ්‍යයේ දාන්න බැරි නේ. අර ප්‍රසිද්ධ මාධ්‍යයේ නරක වචනයක් යනකොට බීප් කියලා එනවනේ. එහෙනම් යශෝදරා මතේ තියෙන්න පුළුවන් බීප් නාද ටිකක් විතරයි. යශෝදරාවතේ තියෙන පුළුවන් දීප්නාත් ටිකක් විතරයි. පටන් ගන්න කොහොමද නේද? කොයියා මිනිහා කියලා පටන් ගන්නේ නේද? කොහොමද යන්නේ? හැබැයි සිද්ධාර්ථ තමන්ගේ ස්වාමියා මේ ගමනේ යන්නේ සියලු සතුන්ට යහපතක් කරන්න කියන එක දන්න නිසා බලන්න මේ යශෝදරාව තමන් දාලා කියපු ස්වාමියා ගැන කියන හැටි. එයා කියනවා කැලේ තියෙන කොයි දේවත් රස වේවා. අර දෙස් තියෙන වෙනවද නේද? නැත්නම් කියන්නේ කොහොමද? ඒක අනිත් පැත්ත. යශෝදරා කියනවා කැලේ තියෙන කොයි දේවත් රස වේවා. මලේ බඹරු මෙන් පිරිවර වැඩි වේවා. අවුවේ තිබෙන රස්මාන අඩු වේවා. ගව්වෙන් ගව්ව තිබ මාලික සෑදේවා. මන් දාන කියලා කමක් නැහැ. ඔයාට මේ දේවල් ටික වෙන්න එපා. මේ ඔයාට මෙහෙම ගව්වෙන් ගව්ව දිව මාලික සෑදේවා. යශෝදරාවතේ කවි ටික හරි ලස්සනයි. ප්‍රේමය කියන්නේ මෙහෙම කැපකිරීමක් කරන්න පුළුවන් දෙයක්. දැන් ළමයින්ගේ ලියුම්. ඒ ලියුම් වල ප්‍රේමය ඇත්තම නෑ. අනුගේ ඕනේ නැහැ මගේ කතාව කියන්නම් මගේ පළවෙනි ලියුම අඩි 5යි. උඩම චිත්‍රයක් යටම චිත්‍රයක් චිත්‍ර දෙකක් උඩ යට දෙපැත්තම ලියලා ඊටු ටිකේ වටේ අර කටින් කියා ගන්න බැරි අදහස් ටික සින්දු වල තියෙන කොටස් අරගෙන සින්දු වලින් ලිව්වා අපි එහෙම නෙමෙයි ඒ කාලේ සින්දු කැලේ ටිකක් ඔක වටේ නෑ අතරම මං අපි එහෙමයි අපි එකක් අන්න ගත්තත් අතාරින්නේ නෑනේ ඔය අපේ ගෙදර දැන් බත්තම් පතම් ඉන්නේ මොනසේ තමයි ඒවා පාසද බැලේවොත් එන ගානක් යනවා. ඒක පොරාට දෙන්න පුළුවන් ඒවා නෙමෙයි. ඇයි ඉතින් හිතපන් අඩි 5ක එකක් නැවුවත් නේද? දෙවියන පත්‍රේවත්. ප්‍රශාන්ත රන්දක ගායන ශිල්පියාගේ ගීතයක් තියෙනවා. ප්‍රේමය ගැන මේ තරම් ආදරණීය හැඟීමක් දැනෙච්ච වචන ටිකක් මට තාම හම්බ වෙලා නැහැ. පිරිමියා ගැහණියේ කියන දෙන්නගේ අතරේ තියෙන විශ්වාසය සහ ආදරය. මෙයා කියනවා එයාට යන්න බෑ කියලා යන්න බෑ කියලා කියන්නේ මැරෙන්න බෑ. ලස්සනට මෙහෙම ඒ වචනේම කියන්න. අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක අයදෙමි වරම් මාහට ඉක්මන් වෙන්න. නුඹ නැති දාක මේ ජීවන මග යන්න. මට සවි නොමැත නුඹ මා ගිය පසු වෙන්න. බලන්න මේ ප්‍රේමයේ කොච්චරද කියන්නේ. එයා ගියාට පස්සේ මට ඉන්න බැරි වෙයි. මට මේ වේදනාව දරා ගන්න බැරි වෙයි. ඒ නිසා ඔයාට කලින් මම මේ සසරෙන් නික්මෙන්න තමයි මගේ ප්‍රාර්ථනාව. ඒත් එයා ආපහු මෙහෙම හිතනවා. මුහුකුරු සෙනෙහසින් අත සරසන දිවිය පෙම්ලව දුටුව නුඹ දැයි සිතන අතරම මේ දෙන්නගේ ප්‍රේමය. රිදුනත් නුඹට හසරෙල් පුදලා මෙමට මුව මත ඇඳෙන නුඹේ පෙම්මත් බව අරුම. ඒ ආදරේ එයා විඳින හැටි ආපහු කියලා එයා අවසාන පදේ පද පෙළ ටිකේදී මෙන්න මෙහෙම කතාවක් කියනවා. මම හිතන්නේ
ප්‍රේමයක් නම් මෙසේ විය යුතුයි. පැතුවත් තනිව නික්මෙන්නට නොමට පෙර මම නැති දාක නපුරක් නුඹහට වේද. තුන් සිත දැවී අහළු වෙයි ඒ සිතන සඳ හැකිනම් එක්ව යන්නට පෙර පින කීය. දෙන්නම එකට මේ සසරේ යමු. එහෙම ආදරයක් තමයි නියම ආදරයක් කියලා කියන්නේ. ගෞරවයේ තියෙන නේද? එහෙම ආදරයක්. මතුයන් දිලික අයදිනි වරම් මාහත එක්මන් නුබනතිදාත් මේ ජීවන මගයන් සවිනෝ වෙත නුඹ මාගේ පසුෙන් මොහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය පෙන්නුම දුතුවනුදදයි සිතෙනාතරම රිදුනක් නුඹට හස්සෙන් උදදාමෙ මත මෙතන ඉන්නවා ඒ වගේම දක්ෂ දරුවෝ ටිකක් වාදනයට ගායනයට දක්ෂ දරුවෝ ගොඩක් ඉන්නවා. අපි දන්න දැකපු අඳුරන සහ මම හිතනවා තවත් ඒ වගේ ඇති අර මම කියවන්න මොන විශේෂ ධාරාවක නත් පුතේ කලාව කියන එක ඔයාව ජීවත් කරවන ලොකු ඖෂධයක් වෙනවා. නැත්නම් අපි කියන්නේ චිකිත්සාවක් වෙනවා. ඊළඟට දැන් මේ වැඩසටහනට අපි දෙන්න පොඩි රිහර්සල් එකක් එහෙම කරන්න ඩිසයිනර්ලා ගෙදර ගියාම කාමරයක් තියෙනවා පිරෙන්න බඩු. ඔයා ඊළාන් සර් දැක්කේ අද වෙන්න පුළුවන් සමහර අය මෙහිම. හැබැයි ඔයාලා හිරුස්ථා බලනවා නම් හිරුස්ථා වේදිකාවේ ෆර්ගසන් වාදන ශිල්පියා විතර වල දැක්ලා තියෙන මෙහෙම ඉන්ස්ට්‍රුමන්ට් ගොඩාක් මෙහෙම වටේ තියාගෙන මයික් 15ක් විතර දාගෙන අර ලොකු සර්කල් එකක ප්ලේ කරන්නේ සර්. හිරුස්ථා වේදිකාවේ. ඊතර තියෙනවා ඉන්ස්ට්‍රුමන්ට් මහා ගොඩක්. මට ඇත්තටම හිතුණා මේ වෙලෙත් එක්කම මොකද මෙතන අර මම අර කලින් කිව්වා වගේ සමහර සංගීත හදාරන්න විශේෂධාරා වෙනස්. සංගීත හදාරන දරුවෝ ඉන්නවා මේ ඉන්ස්ට්‍රුමන්ට් එක්ක. සර්ගේ අතට අහුවෙන්නේ මොකක්ද? ඒක ප්ලේ කරන්න පුළුවන්. වාද්‍ය භාණ්ඩ ගණන් කරන හැකි ප්‍රමාණයක් වාදනය කරන්න පුළුවන්. ඒක අතරින්
අපි දැකලා නැති සාමාන්‍යයෙන් දැකලා නැති වාද්‍ය භාණ්ඩ කීපයක් විතරක් මේ මෙතෙන්ට අපි දාගත්තා. මම ඒක ඇත්තටම දාගත්ත ඔයාලට පෙන්වන්න සහ සංගීත කියන්නේ මේ වචන ටිකකට නාදමාලාවක් එකතු කරගෙන වාදනය කිරීමක් නෙවෙයි කියන එක විතරක් පෙන්වන්න. කංජිරා කියලා තියෙනවා. මේ තලගොයි හැමක් මේකට දාලා තියෙන්නේ. ලංකාවේ තියෙන සංගීත භාණ්ඩයක් නෙවෙයි නේද? ලංකාවේ මේ සවුත් ඉන්දියන් කර්ණාටික් කචාරි කියලා තියෙනවා ඒගොල්ලෝගේ මේ මෘදංගම් එක අපි කියන්නේ මේ වැදුනත් නැති මේකේ තත්ත්වෙනවා. මේ කචාරි කියලා තියෙනවා ඉන්දියන් සවුත් ඉන්දියන් අයගේ මේ කරන මොනවද මේ අපි කියන්නේ ඉම්ප්‍රොවයිස් කරලා කරන වැඩ. ඒ කියන්නේ ගටම් අර හල වගේ ඉන්ස්ට්‍රුමන්ට් දැකලා තියෙනවා. ඒකත් එක්ක තබ්ලා එක සහ මේ ඉන්ස්ට්‍රුමන්ට් එකත් එක්ක මේකේ ගහන්න පුළුවන් අර දැන් මේක මේ සද්ද වෙන්නේ ඉරිටින්නක් වගේ. දැන් මේක මේ වතුර ස්ප්‍රේ කරලා අපි මේකේ සද්දේ හදා ගන්නවා. මේක ඇවිල්ලා මේ ඉලෙක්ට්‍රික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් මේ මේක හෑන්ඩ් සොනික් කියලා කියන්නේ අතින් තමයි ප්ලේ කරන්නේ. ඉතින් මේකේ සෙන්සර්ස් තියෙනවා ගොඩක්. දැන් ඔය මම මේ ළඟදී තිබ්බ ෂෝ එක ඒක ඔය චන්ද්‍රාපායන කියලා සින්දුවක් අහලා ඇති ශෂිකගේ. ඒකට එහෙම ඒකට හැදුව පැච් එකක්. ඒක පැච් එකක් කියන්නේ මේකට මේ බයිසිකල් වල දාන එකක් නෙවෙයි. අපි මේ පෑඩ් වල ඉලෙක්ට්‍රික් පෑඩ් වල පැච් එකක් හදනවා කියලා දෙනවා. ඒකේ ගෲව් එක. ඒ කියන්නේ ඩ්‍රම්ස් එක්ක යන ගෲව් එකක් තියෙනවා පර්කෂනිස්ට් කෙනෙක්. ඒක ඩ්‍රම්ස් සහ පර්කෂන් නැතුණාට පස්සේ මේ සින්දුව වැඩක් නැහැ. සහ බේස්. දැන් බේස් මගේ පාර්ට් එකනේ මේ පර්කෂන් පැත්තෙන් කරන්නේ. ඉතින් මේකේ තියෙනවා අර ඩාඩර ඩාඩර ඔයනෝනේ. දැන් ආයි චන්ද්‍රපාය ඔයනෝ. ඒකේ තියෙන ශබ්ද ටික තමයි මේකේ තියෙන්නේ. දැන් සින්දුව पेशकार हाँ दगे दिन हाँ किरदा दिन हाँ මේ ඇත්තට මේ තබ්ල කියන්නේ මේ මම කියන්න ඕනේ ඒක ඇවිල්ලා අපිට කතා කරන වගේ භාෂාවක් නෙමෙයි කතා කරන වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් තමයි සමහර අය ගහන විදියෙන් තමයි මේක ගොළු වෙලා තියෙන්නේ නේ දගේ දෙන්න මේක උන් ගන්න धागे दिन පටනනාව කියන්නේ මිනිස්සුන්ගේ ගැමි සංගීතේ ජන සංගීතය ඇතුලේ තියෙන ඉතාම ලස්සන වාද්‍ය භාණ්ඩයක්. පැල් රකින්න මිනිස්සු තමන්ගේ ජීවිතයේ වේදනාව පිට කරේ සුසුම් වලින්. අදහසක් ආව නේද පුතේ මට ඇත්තටම මොමනා වුණේ ඇත්තටම මොමනා වුණේ
සංගීතය කියන එක අර සීමාවෙන් ඔබේ තියෙන එකක් කියන එක පෙන්වන්න. විඳීම කියන එක රසය කියන එක තියෙන්නේ ඔයිට ගොඩක් එහා කියන එක පෙන්වන්න. ඔයාලට කිව්වනේ අපි කතාව පටන් ගත්තෙම හීනයක් තියාගන්න ඕනි කියලා. ඔය පණ තියෙන හීනේ අරන් යන්න පුළුවන් එකම කෙනා ඔයා. කවියක් තියෙනවා මේක ජපන් හයිකු කවියක්. මේකේ මාතෘකාව ගෙම්බාගේ කවිය. ගෙම්බාගේ කවිය. ගෙම්බෙක් ඉන්නවා පුතේ වලක. වලක ඉන්නවා ගෙම්බෙක්. හැමදාම උදේට නැගිට්ටාම ගෙම්බට ලියුම් එනවා ගෙම්බා මඩවල. ගෙම්බගේ ඇඩ්‍රස් එක ගෙම්බා මඩවල. ගෙම්බ කල්පනා කරනවා ඇඩ්‍රස් එක වෙනස් කරන්නේ කොහොමද කියලා. මොකද ජීවිතේ කාලෙන් කාලේ එනවා ඔයාලගේ ලිපිනය වෙනස් කරගන්න තැන්. ඔයාගේ නමත් එක්ක එනවා දැන් උසස් පෙළ ශිෂ්‍ය. යමක් තමයි දෙන්නේ. ඊළඟට එනවා ඔයාගේ ලිපිනය වෙනස් වෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය. ආන්න ඊට පස්සේ ඔයාගේ ලිපිනය වෙනස් වෙනවා ඔයාගේ හීන තිබිච්ච ලිපිනය. ඔයා කවුද වෙන්නේ? ආන් ඒකට තමයි ඔයාට ඇඩ්‍රස් වෙන්නේ. කාලෙන් කාලේ ඔක වෙනස් කරනවා. ගෙම්බ හිතනවා අයියෝ මම තාම ඉන්නේ වලේ නේද කියලා. එක දවසක් උදේ නැගිටලා බලනකොට ලස්සන මලක් පිපිලා. අර මඩවලේ ලස්සන මලක් පිපිලා. ගෙම්බට හරි සතුටුයි. ගෙම්බ කියනවා මෙහෙම වෙනසක් සිදු වුණේ නැත මලක් පිපුණා හැර. එහෙත් අද මගේ ලිපිනය වල නොවේ මිල. ගෙම්බට හරි සතුටුයි. ඊට එක වෙනස් වුණා. ගෙම්බ නිසාද? නෑ. මල නිසා වෙනස් වුණා. මලකට පුළුවන් පුතේ අපේ ජීවිතය වෙනස් කරන්න. ජීවිතේට ඇඩ්‍රස් එක වෙනස් කරන්න. ඔයාලගේ ඔය හීනෙට පුළුවන් ඔයාගේ ලිපිනය වෙනස් කරන්න. ඔය ගමනේ යද්දී හැමදේම ටිකින් ටික වෙනස් වෙලා වසන්තයේ අලුත් හීන මැවෙන්න පටන් ගන්නවා. මග බලා සිටිය දේවල් මතුවලා ළඟට එන්න හීනවලට පණක් තියෙනවා. ගෙවිලා ගිය දේවල් ඉදිරියේ වෙන දේවල් දන්නේ Tamanමයි. වෙනසක් නැහැ සිදු වෙනවා. ආගිය මගේ ආයුත් වෙන දන්නේ Tamanමයි. සිහි කල්පනාවෙන් සිහි බුද්ධියෙන් වැඩ කරොත් පුතේ ඔයාට ඔයාගේ හීනට යන්න පුළුවන්. නිදහසේ නිමක් නැතුව සිතිවිලි ගඟ කලා යන්නේ පෙරදි දුටුව හීනම වෙනවා. සුල මුල හැමදේම සිත්වල තෙරපිලා යා යුතු ගමන හුඟක් දුරයි. කරන කියන දේ හරියට කළොතින් වසන්තයය. ඒ නිසා සිහි බුද්ධියෙන් වැඩ කරන්න ආරාධනා කරනවා ආදරණීය දරුවන්ට. ඔයා හදාගන්න හීනේ සැබෑවක් වෙන දවස පුතේ මහා දුරක නෙවෙයි. ලෝකේ තියෙනවා සංකල්පයක්. ඒ සංකල්පයට අපි කියනවා සමනල බලපෑම කියලා. බටර්ෆ්ලයි ඉෆෙක්ට් කියලා කියන්නේ. මේක 1972 එඩ්වඩ් ලෝරන්ස් කියන දාර්ශනිකයා එයාගේ දේශනයකදී ඇමරිකානු කරන දේශනයකදී ඉදිරිපත් කරන කතාවක්. එයා කියනවා මෙහෙම. බ්‍රසීලයේ සමනලයෙකුගේ තටුසැලීම ටෙක්සාස් වල සුරිකුණාටුවක් ඇති කිරීමට තරම් ප්‍රබල වේ කියලා. බ්‍රසීලෙ ගිහිල්ලත් නැති ටෙක්සාස් ගිහිල්ලත් නැති අපි ඕකේ දුර දාන්නේ නැහැ නේද? හිතන්න උළුවිටිකේ සමනලයෙකුගේ තටුසැලීමක් ගාල්ලේ කොළඹ කියලා හිතන්නකෝ. සුරිකුණාටුවක් ඇති කිරීමට සමත් වේ කියලා. මේක පස්සේ කාලේ ගණිතමය තියරියක් වෙන අපේ මැත්ස් කරන දරුවන්ට පස්සේ ඉගෙන ගන්න හම්බ වෙයි. මේකට කියනවා චාවස් තියරි කියලා. චාවස් තියරි එකේ තියෙන පුතේ පුංචි දෙයක් එක දවසකදී කරන පුංචි දෙයක් ක්‍රමයෙන් විශාල බලපෑමක් කළ හැකි දෙයක් බවට පත් වෙන්න පුළුවන් කියලා. අපේ අරමුණත් එහෙමයි. මේ උසස් පෙළ බහර වෙන්න සියලු ගුරුවරුන්ගේ සහ ඔයාලා වෙනුවෙන් කැපවෙන සියලු ගුරුවරුන්ගේ අපේක්ෂාව ඒකයි. අපි අද කරේ වගේ පුංචි තටුසැලීමක් මේ බලාපොරොත්තුනේ පැයකමාරක කාලයක් තුල පුංචි තටුසැලීමක් කරන්න කවද හෝ දවසක අරමුණ හදාගෙන පුතේ ඔයාගේ ගමන ගියොත් ඒක සුනිකුණාටුවක් වෙලා ඔයාගේ ජීවිතේට ලොකු වෙනසක් ඇති කරાવી. ඒ ජයග්‍රාහී දවස ඔයාට අනිවාර්යෙන්ම උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි අපේ කතාව මෙතනින් අවසන් කරනවා. ඔයාලා දන්න සින්දුවකින්
වෙන්නේ වොයිස් එක පොඩ්ඩක් වැඩි කරන්න. වොයිස් එක පොඩ්ඩක් වැඩි කරන්න. ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ. වනාත සිනාසනේ ඇයි මොනකවත් ඉවුල් කඳුනේ කවුරු කොහොම කෙව්වත්